වතකද මම පෙන්නවා මෙන්න මේ වගේ දොරක්. මේ දොරේ වතකත හොයාගෙන යනකොට මට හම්බුණා තව දොරක් තියෙනවා. හැබැයි අර එදා පෙන්නවා වගේ ලොක් කරලා නම් මනන්නේ මේ දොර කොන්ක්‍රීට් තට්ටුවක් දාලා තනිකර සීල් කරලා තියෙනවා. යම් බලන්න. ඉතින් මේකේ කතන්දරේ කියනවා නම් මේ ලක්ෂපාණේ ඉඳලා පුල්පිටිය බලාගාරයට ජලය ගෙනියන්නේ කන්දක් කරා කන්ද මැද්දේ. ඉතින් මේ කන්ද මැද්දෙන් ගෙනියනකොට ඒ උමග හාරනකොට ඒ හාරපු අපද්‍රව්‍ය පස් ගල් ඔක්කොම හැමදේම දාලා තියෙන්නේ මේ උමගේ. මේ උමග දැන් සීල් කරලා තියෙන්නේ අර එදා පෙන්නපු දොරේ තියෙන උමගෙන් තමයි සුද්ධ කරන්න පිරිසිදු කරන්න මේ උමගසට යන්නේ. මේ වගේ ලොකේෂන් එක තමයි බේස් එක තියෙන්නේ දොර තියෙන්නේ. ඒ තියෙන්නේ දොර. බලමු පිටින් පුළුවන් විදිහට. ගිට්ටක් දාලා සම්පූර්ණයෙන්ම වහලා තියෙන දොර. මෙතනින් එහාට නම් යන්න පාරක් නැහැ. වතුර තියෙන මේ හරියනේ. තනිකර වතුර තියෙන. හරි හරි. එතනින් එහාට තියෙන උමග මේක තාප්පයක් වගේ ගහලා වහලා තමයි තියෙන්නේ. අපි උඩින් යන්න try එකක් දෙමු. බට දෙකේ කතාව ගැන කිව්වේ මේ බට දෙකේ කතාව මේ උමගත් සම්බන්ධයි. මොකද මේ උමගේ එනියනේ ඒක සිද්ධ පස් ගල් ඔක්කොම එළියට දාපු ප්ලේස් එක මෙතනනේ. ඉතින් ඒ උමග හරහා තමයි ඒ බට දෙකට වතුර යන්නේ. ඒ බලන්න තව ටිකක් යන්න දෙන්න. ඉතින් කොහොම හරි ආවා බයින් ඔළුව බැඳගෙන යන කැම නැහැ. අපි අරගෙන ෆෝන් එක තමයි තියෙන්නේ. අම්මට සිරි තියෙනවා පතවලක්. ෆෝන් එක තියන්න තැනක් නැහැ. පුළුවන් විදිහට කියලා තමයි මම මේ බහින්නේ. ඉතින් ඉතින් යාට යන්න විදියක් නැහැ. ඔය තියන්නේ අර තියෙන්නේ බැම්ම. අයිතලා වෙන්න පුළුවන්ක. මේක සම්පූර්ණ වහලා තියෙන මේ ගහ ඇදිලා තියෙන්නේ උමගස් ඉඳලා. ඒතර මේ හරිය වැහිලා තියෙන්නේ. මේක සම්පූර්ණ කොන්ක්‍රීට් එකක් දාලා වහලා තමයි තියෙන්නේ. ඒක එහාට යන්න විදියක් නැහැ. බලමු try එකක් දීලා. ඔව් ගල් දාලා වහලා තියෙන්නේ. හරි තියෙන මං ඉහ පල්ලෙහා පැත්තෙන් ආපු ප්ලේස් එක. යන්න අමාරුයි. ඒ පුළුවන් තරම් එලා තමයි මම මේ දෙන්නේ. ඒ උමගත් මට එන ප්‍රශ්නයක් කළා තිබ්බේ. ඉතින් උමග මටින් පිටින් විස්තර අරගෙන මම ඔයාලට පෙන්නුවා. අඩි 100ක් 120ක් විතර උස කන්දක ඒ පාමුල තමයි මේ උමග හරලා දැනට දැන් තියෙන පැත්තෙන් වහලා තියෙන්නේ. ගියන්න. බයි බයි.